සෞත් ඇමරිකාව කියන්නේ ඉර බැහැලා ගියාට පස්සේ නිදාගන්න රටක් නෙවෙයි. රෑ වෙනකොට තමයි මේ රටවල් වල ඇත්තටම පණ ලැබෙන්නේ. ඇත්තටම මේ නයිට් ලයිෆ් එක්ස්පීරියන්ස් එකේ මිනිත්තුවක්වත් අපරාධ නැහැ කියලා මට හිතුණා. අද වීඩියෝ එකෙන් අපි යන්නේ සෞත් ඇමරිකාවේ තියෙන සුපිරිම නයිට් ලයිෆ් වයිබ් එකක ලයිව් අත්විඳින්න. එක මොහොතක්වත් මිස් කරගන්නේ නැතුව දිගටම එකතු වෙලා ඉන්න. Rushing yours. You open up just to close the door. Just to close the door. I stay up late trying to reach you. මේ නයිට් ලයිෆ් එක පටන් ගන්න ටිකක් රෑ වෙලා. රෑ 10 විතර වෙනකම් පාරවල් වල ලොකු සෙනගක් නැති වුණාට රෑ 10 පහු වෙනකොට මුළු නගරෙම වෙනස් වෙනවා. වීදි පුරාම සල්සා බෙචාටා සහ රෙගේටෝන් බීට්ස් ඇහෙන්න ගන්නවා. මෙහි තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි පාර යන ඕනෑම කෙනෙක් එක්ක hina වෙලා කතා කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ලි කල්චර් එක. පාටි එකකට කලින් මිනිස්සු වීදි වල එකතු වෙලා මේ වගේ ප්‍රී පාටි වයිබ් එක එන්ජොයි කරනවා. නයිට් ලයිෆ් එකක් ගැන කතා කරද්දී කෑම්බීම අමතක කරන්නම බෑ. සවුත් ඇමරිකාවේ වීදි ආහාර කියන්නේ නයිට් ලයිෆ් එකේම කොටසක්. නටන්න කලින් හොඳ එනර්ජි එකක් ගන්න මෙහි අය එක එක જાතියේ කෑම try කරනවා. විශේෂයෙන්ම කස්ටම් විදියට හදන ටැකෝස් සහ මෙහෙටම ආවේනික ලෝකල් ඩ්‍රින්ක්ස් එකතු වුණාම මේ එක්ස්පීරියන්ස් එක තවත් සිරා වෙනවා. දැන් අපි ඉන්නේ මේ සිටි එකේ තියෙන සුපිරිම නයිට් ක්ලබ් එකක් ඇතුලේ. ඇතුළට ආපු ගමම්ම දැනෙන සවුන්ඩ් එක සහ ලයිටින් සිස්ටම් එක පිස්සු හැදෙනවා. මේ අය ඩාන්ස් කරන්නේ නිකම්ම නෙවෙයි. එයාලගේ ඇඟෙන්මයි ඒ රිද්ම් එක එන්නේ. ලයිව් බෑන්ඩ් එකෙන් සල්සා මියුසික් ප්ලේ කරද්දි මුළු ක්ලබ් එකම එකතු වෙලා ඩාන්ස් කරනවා. ඊට පස්සේ එන DJ සෙට් එකත් එක්ක වයිබ් එක උපරිමයටම යනවා. මේ වගේ නයිට් ලයිෆ් එකක් එන්ජොයි කරන අතරම සේෆ්ටි එක ගැනත් හිතන්න ඕනි. සවුත් ඇමරිකාවේ නයිට් ලයිෆ් බලන්න එනවා නම් හුඟක් රෑ වෙනකන් තනියම පාරවල් වල යන්නේ නැතුව ඉන්න ඕනි. ආරක්ෂිත ටැක්සි ඇප්ස් විතරක් යූස් කරන්න ඕනි. ඔයාගේ වටින දේවල් ෆෝන් වොලට් පරිස්සමෙන් තියාගන්න ඕනි. මේ පොඩි ටිප්ස් ටික මතක තියාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. සවුත් ඇමරිකන් නයිට් ලයිෆ් කියන්නේ ජීවිතේ එක පාරක් හරි අත්විඳින්න ඕනිම දෙයක්. ඔයාලටත් මේ වීඩියෝ එකෙන් ඒ වයිබ් එක දැනෙන්නේ නැති කියලා හිතෙනවා. වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්.